නා ගැනීම කරුණාවෙන් ඒ දේ පූජා කිරීම. ගිලනෙකුට කෑම ටිකක් දෙනකොට, ගිලන් භික්ෂුවකට දාන ටිකක් දෙනකොට ඒ කාරණේදී ඊටාම හොඳින් සැලකිලිමත් වෙන්නට කියලා කියන්නේ අය. ගිලනා කියන්නේ හැම පැත්තෙම අසරණ කෙනෙක් නිසා ගිලනා කතා කරන වචන, ඔහුගේ හැසිරීම, ප්‍රතිචාර ගිලාන උපස්ථායකයට සමහර විට හිතරි දෙන්නත් හේතු වෙන්න පුළුවන්. ගිලෙනෙක් කියන්නේ ලෙඩෙක්. කායිකව ලෙඩ වෙනකොට බොහෝ දෙනා මනසලුත් ලෙඩ වෙනවනේ. ඉතින් කායිකවත් ලෙඩ වෙලා මනසලුත් ලෙඩ වෙලා ඉන්න මොහොතක මේ මට උපකාර කරන කෙනානේ කියලා තේරුම් ගන්නට ඒ ගිලනාට හැකියාවක් නැහැ. ඒ නිසා ඔහු බැනවදින්න පුළුවන්, සරට කතා කරන්න පුළුවන්, උපස්ථාන ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්, අත්පා දිගු කරන්නට පුළුවන්, ඉන්න කියපු විදියට නොසිටින්නට පුළුවන්, සෑහෙන අසරණ බවට පත් වෙනවා. ඉතින් එනිසා ඒ ගිලන් කෙනෙකුට උපස්ථාන කිරීම, දන්පැන් පූජා කිරීම අන් කිසිම කෙනෙකුට දන්පැන් පූජා කරනට වඩා අපහසු දෙයක්. හේතුව තමයි සමහර විට ඔහු ඒ දානේ දුන්නට වළඳන්නේ නැහැ. සමහර විට ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අර ගිලන් උපස්ථායකයා ගිලනාට දන් දෙන කෙනා කුමක්ද කළ යුත්තේ? ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ඔහුට කවන්න සිද්ධ වෙනවා, පවන්න සිද්ධ වෙනවා, අත්පා සෝදාන සිද්ධ වෙනවා. අනුභව කරන පාත්‍රය පිරිසුදු කරලා දෙන්නට ඕන. ඒ වගේම කෝපපිගම් පිරිසුදු කරලා දෙන්නට ඕන. හැම පැත්තින්ම ගිලන් දානය කියන එක අපහසු දෙයක්. හැබැයි කරගත්තොත් ಜಾති ඔබ අසරණ වෙච්ච දවසට ඔබ තනි වෙන්නේ නැහැ. මේ ලෝකේ වාසනාවන්ත මිනිස්සු ඉන්නවා. ඒ වාසනාවන්ත මිනිස්සු ජීවිතයේ කුමන අවදියේ බැලුවත් හොඳින් සතුටින් ජීවත් වෙනවා. පුංචි කාලෙත් අම්මා තාත්තගේ රැකවරණයේ ආරක්ෂාවේ හැදුනා. තරුණ වයසේ, මැදි වයසේ, ජීවිතයේ අවසානයේ උනත් ළමයින්ගේ පිහිට උපකාර ලබාගෙන, සැලකිලි සත්කාර ලබාගෙන බොහෝම හොඳට ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒ අත්ව සංසාරේ ගිලන් උපස්ථාන කරලා, ගිලන් ස්වාමින් වහන්සේලාට දන් දීලා, සමහර අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, වයස්ගත උදවියෝ ඉන්නවා, කවුරුවත් නැහැ බලන්න. ගේ ඇතුළට දාලා, කැම බේම ටිකක් දාලා දොර වහලා යනවා. හරියට අර සුනකයන්ට සලකනවා වගේ. ඉතින් දවස පුරාවට මර ආසනේ සමහරට මල පිට වෙලා, මුත්‍රා පිට වෙලා, බේර ගන්න, පිට වෙන්න, සෝදාන්න, පිරිසුදු කරන්න කවුරුවත් නැහැ. ඉතින් සමහර දරුවෝ 4 දෙනා, 5 දෙනා, 6, 7 දෙනා, 8 දෙනා ඉන්නවා. එහෙම අම්මලා, එහෙම තාත්තලා අද කොච්චර දුක් විඳිනවද? මේවට හේතු බොහෝ තියෙනවා. ඒ අතර ප්‍රධාන හේතුවක් තමයි ඒ අත්ව සංසාර ගමනේ ගිලන් උපස්ථාන කරලා නැහැ. ගිලනුන්ට දන් දීලා නැහැ, උපස්ථාන කළා නැහැ, අත්පා මෙහෙවර කරලා නැහැ. ගිලනෙකුට නැගී සිටින්නට අත දීලා නැහැ. ඒ හේතුව නිසා අසරණ වෙනවාමයි. ඒ වගේම තමන් හදපු දරුවෝ හරියට ගුණධර්ම වල පිහිටවලා නැහැ. ඔවුන්ට ශ්‍රද්ධාවක් ඇති කරලා නැහැ. කියා දීලා නැහැ. බුදු ගුණ කියා දීලා නැහැ. ධම් ගුණ, සංඝ ගුණ කියා දීලා නැහැ. සසරේ ආදීනම කියා දීලා නැහැ. එහෙම වුණාම කුමක්ද වෙන්නේ? ඒ බඳු දරුවෝ හැදෙනකොට ගුණධර්ම හඳුනන්නේ නැහැ. ගුණධර්ම හඳුනන්නේ නැති වෙනකොට ගිලන් උපස්ථානයක් ගැන ඒගොල්ලන්ට වැටහෙන්නේ නැහැ. එනිසා ගිලනෙකුට දන් දීමට තරම් හිතක් නිවා ගන්නට, මෘදු කර ගන්නට කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් ඔහු ශ්‍රේෂ්ඨ දන් දෙන කෙනෙක්. ඉතින් එනිසා ගිලනුන්ට දන් දීම බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලා, ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රශංසා කොට වදාලා. අපි හැමදෙනාම ඒ ගිලනුන්ට උපස්ථාන කිරීම මේ ජීවිතේ නොපිරිහෙලා ඉෂ්ට කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය උපස්ථාන කරනවා වගේම හැකියාවක්, අවස්ථාවක් තියෙනවා නම් ගිහි ජීවිත ගත කරන උදවියට වුණත් ගිලන් බබ සලකලා, උපකාරයක් අවශ්‍යයි කියලා ඒ කාරණේ සලකලා කරුණා මෛත්‍රියෙන් පිහිටවීම උදාර ගුණයක්. ඔබේ ගුණය ඔබේ ජීවිතය ඇති කරගන්න. ඔබේ අත්පා මේ වෙලාවේ බොහොම හොඳට පිහිටලා ඇති. ඔබේ අත්පා බොහොම හොඳට හසුරවන්න පුළුවන් ඇති. කොහොම නමුත් ඒ අත්පාම දවසක අකර්මණ්‍ය වෙද්දී, ඒ අත්පාම දවසක උස ගන්න බැරි වෙද්දී, ඔබ ලෙඩ ඇඳට වැටෙද්දී ඔබට අවසාන ඉතුරු වෙන්නේ කුමක්ද? මේ ජීවිතය තුළ මෙබඳු දන්පැන් පූජා කරලා ලබා ගන්නා පුණ්‍ය සංස්කාරය පමණයි. පින පමණයි ඔබව සනසවන්නේ දවසක, වෙන කිසි දෙයකින් නෙමෙයි. ඔබ මේ ජීවිතේ පින් රැස් කරගෙන තියෙන නිසා ඔබට පරලොව ගමනේදී බයක්, සැකයක්, තැති ගැනීමක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. පරලොව ගමනේදී ඔබ දුකට, විපතකට, දුගතියකට වැටෙන්නේ නැහැ මේ ජීවිතේ සෑහෙන තරම් පින් රැස් කරගෙන තිබුණොත්. ඉතින් එනිසා ගිලනුන්ට දන් දීම බොහෝම ශ්‍රේෂ්ඨයි. අපේ රටේ ස්වාමින් වහන්සේලා, ගිහියැත්තෝ මේවා ගැන හොඳට දන්නවා, දැනුවත් වෙලා තියෙනවා. එහෙම ගිලනුන්ට උපස්ථාන කරනවා. ඉතින් ගිලනුන්ට උපස්ථාන කරද්දී කරුණාව, මෛත්‍රිය බොහෝම ඉහළින් වැඩෙනවා. ඒ වැඩෙන කරුණා මෛත්‍රී ගුණ කරුණා බ්‍රහ්ම විහාරයේ, මුදිතා බ්‍රහ්ම විහාරයේ වශයෙන් දියුණු කරන්නට උපකාර වෙනවා.